මිල්ක් මේඩ් එක අද හදමුද රසම රස කැරමල් පුඩින් එකක්. ඉතින් මම අද කිරි පිටි පාවිච්චි කරලා තමයි මේක හදන්නේ. මිල්ක් මේඩ් උත් දාලා ෆ්‍රෙෂ් මිල්ක් ගන්නෙ නැහැ. එහෙනම් ඉතින් ඉක්මනට වීඩියෝ එකට යන්. ඉතින් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ තියෙන ඉතින් මම ගත්ත මිල්ක් මේඩ් ටින් එක. මේක ලොකු එකක්. මේක මට බජට් එකක් විදිහට හම්බ වුණේ 890යි. ඉතින් මේක 1000 ගාණක් වෙනවා දැන් එන එක. මේක චුට්ටක් පරණ එකක් කල්ලිකුත් වෙච්ච එකක් නෙමෙයි හොඳේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට කිරි ටිකක් දාගෙන ඒකට මෙන්න මේ විදිහට පේනවා නේද ඔයාලට මම මිල්ක් මේඩ් ටික එකතු කර ගන්නවා. ඉතින් මිල්ක් මේඩ් එකතු කරන්න කලින් චුට්ටක් නේද ලෙව කාලා එහෙම අපි බලනවා. ඒක අපේ පුරුද්දනේ නැද්ද ළමයි. ඊට පස්සේ ඉතින් බිත්තර ගෙඩි තුනක් මෙන්න මේ විදිහට බෝල් එකකට එකතු කර ගන්නවා. එකතු කරගෙන ඉවර වෙලා ඒකත් ඉතින් වික්ස් එකෙන් පොඩ්ඩක් කවලම් කරගන්න ඕනේ. මේකට ඉතින් වික්ස් එකක්ම කියලා ඕනේ. ඔයාගේ ගෙදර තියෙන ලී හැන්දක් උනත් පාවිච්චිකට ගන්නට පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලුණු ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට මෙන්න මේ විදිහට කවලම් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ බිත්තරත් එකතු කරගෙන වැනිලා එකතු කරගත්තා. ඉතින් මේකට සුවඳ කුඩු ටිකකුත් මම එකතු කරගත්තා. කරඳ මුංගු කරාබුනේටි වලින්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට කවලම් කරගෙන කලින් හදාගත්ත කැරමල් එකක් දාගෙන